පින්වතුනි බොහෝ දෙනෙක් මේ කැණි මඩල කියන්නේ මොකක්ද කියලා දැකලා නැහැ, දන්නේ නැහැ. මේ කැණි මඩල මොකක්ද කියලා අවබෝධ කරගත්තොත් අපි සියලු ප්‍රශ්න සංසාරයේටම විසඳ ගන්න පුළුවන්. අද ජීවිත කමඨහන් පෙළේ කමඨහන් සිතවිලි පෙළේ 118 වන කමඨහන විදිහට අපි මේ ගැන කියලා දෙන්න කල්පනා කළා. බුද්ධිමත් මිනිසෙක් විදිහට බෞද්ධයෙක් විදිහට අනිවාර්යයෙන්ම කැණි මඩලක් දකින්නකොට මතක් වෙන්න ඕන මේ දේ. පින්වතුනි කැණි මඩල එහෙම නැත්තම් මේ පාසුකා කියන පරාල මත මේ රැඳිලා තියෙන ගහ කූටන් කියන ඒ කැණි මඩල දකිද්දී අපිට මතක් වෙන්න ඕනම උපමා දෙක මොකද්ද? එකක් හොඳ පැත්තට, එකක් නරක පැත්තට. හොඳ පැත්ත ගැන කියනකොට මේ කැණි මඩල වගේ තමයි මේ බුද්ධ ශාසනයේ අප්‍රමාදී බව කියන්නේ කියලා දේශනා කළා. මේ කැණි මඩල අයින් කරොත් සියලු පරාල ගේ බිඳ වැටෙනවා. ඒක තිබුණොත් ඒ මත තමයි සියල්ල රැඳී පවතින්නේ. ඒ වගේ කෙනෙක් අප්‍රමාදී නම් ඔහු තුළ සියලු කුසල් දහම් පවතිනවා. අප්‍රමාදී කියන මේ කැණි මඩල වගේ තත්වයේ හිතේ නැත්තම්, ජීවිතයක නැත්තම් ඔහු තුළ කිසිදු කුසල ධර්මයක් රඳා පවතින්නේ නැහැ කියලා දේශනා කළා. කවුරුත් මේක හොඳම කමඨහනක් කරගන්න ඕනේ කැණි මඩල ගැන. ඊළඟට අකුසල් පැත්තට ගන්නකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අපි මේ සංසාරයේ නැමැති ගේ තුල තමයි හිර වෙලා දුක් විඳින්නේ. ඒ නිසා මේ සංසාරයේ නැමැති ගේ හදන වඩුව මම ඔබ සොයාගෙන ආත්ම 100 ගාණක් 1000 ගාණක් දුක් විඳා. මං හොයාගත්ත මේ ගේ හදන්න. මං කැණි මඩල සුණු කරා කියලා. මේ විශ්වයේ වැදගත්ම පදවිය වන සම්මා සම්බුද්ධත්වයට පත්වන මොහොතේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දෙයක් තමයි කැණි මඩල කියන්නේ. ඒ නිසා කවුරුත් මේ කැණි මඩල බිඳ දමන්න උත්සාහ ගන්නට ඕන. සියලු දෙනාට උතුම් ධර්මාබෝධය පිණිස කමඨහනක් වේවා. අනේක ජාති සංසාරං සන්ධා විසං අනිම්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුනගේ හන්න කාහසි සබ්භාතේ පාසුඛා භග්ගා ගහකෝටං විසංකිතං විසංඛාර ගතං චිත්තං තණ්හානං khය මජ්ජගාති. කැණි මඩල බිඳේවා, දුක් සසර ගමන නවතීවා. සාදු සාදු සාදු.